අයිබෝවන් පුංචි දුවේ පුතේ ඕගොල්ලෝ 10 වසරේ ඉගෙන ගන්නා දරුවෝ නම් ඕගොල්ලෝ දන්නවා සෞන්දර්ය විෂයන් වලට මම හිතන්නේ සමහර විට ඔබ හදාරන්නේ නාට්‍ය හා රංග කලාව වෙන්න පුළුවන්. සංගීතය, නර්තනය, චිත්‍ර කලාව, සාහිත්‍ය හා නාට්‍ය හා රංග කලාව. ඒ අතරින් ඔබ පුතේ එහෙම නැත්නම් දුවේ ඔබ නාට්‍ය හා රංග කලාව හදාරන ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් වෙන්න පුළුවන්. ඉතින් මට හිතුණා නාට්‍ය හා රංග කලාව ගැන ඔයගොල්ලන්ට පාඩම් පෙළක් අරගෙන යන්න ඕන කියලා මගේ මේ YouTube channel එක හරහා. පුතේ ඉස්සෙල්ලාම මම කියන්න ඕන නාට්‍ය හා රංග කලාව කියන්නේ හරිම සුන්දර හා හරිම පහසු ආකර්ෂණීය විෂය ධාරාවක් තමයි නාට්‍ය හා රංග කලාව කියලා කියන්නේ. මොකද මම අත්දැකීමෙන් දන්නවා මම වසර ගණනාවක් දීර්ඝ කාලයක් නාට්‍ය හා රංග කලාව විෂය උගන්වපු නිසා ඒ හැම දරුවෙක්ම ඉතාමත්ම ආදරෙන් බොහොම තෘප්තියෙන් නාට්‍ය හා රංග කලාව විෂය හැදෑරුවා. ඒ විතරක් නෙමෙයි හැම කෙනෙක්ම උසස් ප්‍රතිඵල ලැබුවා. ඒ නිසායි මම කියන්නේ සෞන්දර්ය විෂයන් අතරේ නාට්‍ය හා රංග කලාව කියන්නේ ඉතාමත්ම සෞන්දර්යාත්මක බොහොම ආකර්ෂණීය ආදරණීය විෂය ධාරාවක් කියලා. එහෙමනම් අද අපි පළවෙනි පාඩමෙන් පටන් ගනිමු. ආයුබෝවන් කියලා පුතේ මම කියන්නේ ඉස්සෙල්ලාම මම පුංචි හැඳින්වීමක් කරන්නම්. මොකක්ද? ඕගොල්ලෝ දන්නවා 6 7 8 9 වසරවලදී ඉගෙන ගන්නත් ඇති මේ විෂය ධාරාවනේ 10 වසරට එන්නේ නේද? නාට්‍ය යන කුමක්ද? දැන් ඕගොල්ලන්ට මේක දන්නවා. ඒ වුණාට අපි ඉස්සෙල්ලා පාඩම් වලින් අරගෙන නැවත ටිකක් මතක් කරගෙනම අපේ විෂය මාලාවට ගමන් කරමු. මොකක්ද නාට්‍යයක් කියලා කියන්නේ? නාට්‍යයක් කියලා කියන්නේ තවත් එක් කලා මාධ්‍යයක් නේද? තවත් එක් කලා මාධ්‍යයක්. එහෙනම් අනිකුත් කලා මාධ්‍යයන් මොනවද? සාහිත්‍ය කලාව. ඔයගොල්ලෝ දන්නවා සාහිත්‍ය කලාව කියලා තියෙනවා, චිත්‍ර තියෙනවා, මූර්ති තියෙනවා, සංගීතය තියෙනවා, නර්තනය තියෙනවා නේද? මේ හැම එකක්ම කලා මාධ්‍යයන්. අන්න ඒ අතරේ තවත් එක කලා මාධ්‍යයක් තමයි නාට්‍ය හා රංග කලාව කියලා කියන්නේ. නාට්‍ය හා රංග කලාව. ඉතින් නාට්‍ය හා රංග කලාවේ අනිකුත් කලාවන් වල වගේම ඒවට පොදු ලක්ෂණක් තියෙනවා. ඒ ඔක්කොටම පොදු වෙච්ච ලක්ෂණක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි නාට්‍ය හා රංග කලාවටම ආවේනික වෙච්ච අනන්‍ය වෙච්ච ලක්ෂණත් දකින්න ලැබෙනවා. දැන් අපි කතා කරන්නේ නාට්‍ය හා රංග කලාවටම අනන්‍ය වෙච්ච ආවේනික වෙච්ච ලක්ෂණ මොනවද කියලා. මම ඔයාලට එකක් කියනවා. පළවෙනි එක තමයි සජීවී බව. මොකක්ද? සජීවී බව. මොකද්ද දුවේ පුතේ සජීවී බව කියලා කියන්නේ? නාට්‍ය කියලා කියන්නේ රංගනය කියලා කියන්නේ එවෙලේ බලා අසා රස විඳිය යුතු මාධ්‍යයක්. දැන් උදාහරණයක් හැටියට ගන්න. දැන් අපි හිතමු අපි සාහිත්‍ය කෘතියක් කියවනවා. අපි මඩොල් දුව කියන කෘතිය කියවනවා කියලා හිතමු. මඩොල් දුව කියන කෘතිය ලිව්වේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා බොහෝම ඈත කාලෙකදී නේද? මේ ඊයේ ලිව්වද? දැන් ලිව්වද? නෑ. ඒක මේ දැන් ලියලා දැන් කියවනවද? නෑ. ඒක බොහොම ඈත කාලෙක ඒ කතුවරයා විසින් ලියපු නිර්මාණයක්, ලියපු කෘතියක්. එතකොට ඒක අපි අදත් රස විඳිනවා. අපිට අදත් රස විඳින්න පුළුවන්. දැන් කඩවුණ පොරොන්දු චිත්‍රපටිය එහෙම නැත්නම් වෙනත් චිත්‍රපටියක් ගමුකෝ. ඒ සිනමාව අරගත්තාම සිනමාව සංරක්ෂණය කරලා එදා ඒවා අදත් බලන්න පුළුවන්. අද හදන ඒවා හෙට බලන්න පුළුවන්. තව දීර්ඝ කාලෙකින් බලන්න පුළුවන්. එතකොට ඒක එකක්. ඊළඟට අපි හිතමු සාහිත්‍ය කියන එක. ඒකම අපි අරගනිමු. නර්තනය මේ සාහිත්‍ය කියන නවකතාව කෙටි කතාව ගත්තොත් ඒක ලියන්න තැනක් කියලා පැහැදිලි නිශ්චිත ස්ථානයක් නැහැ. ඒක කොහේදී හරි ලියලා කවදා හෝ දවසක තවත් කෙනෙකුට කියවන්න පුළුවන්. හැබැයි පුතේ නාට්‍ය එහෙම බෑ. නාට්‍යයේ එවේලේම රස විඳිය යුතු මාධ්‍යයක්. අපිට පෙළක් කියවුවා කියන්නේ නාට්‍යයක් නරඹනවා කියන එක නෙමෙයි. අපි මනමේ නාට්‍යයේ පෙළ, ඒ කියන්නේ පිටපත කියවනවා කියන්නේ නාට්‍ය නරඹනවා කියන එක නෙමෙයි. අපි නාට්‍ය කියන්නේ නරඹනවා නේද? ඒ නරඹන නාට්‍යයක් එවේලේම අපි අහන්නත් ඕනේ, දකින්නත් ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසයි සජීවී කියලා කියන්නේ. දැන් ඔයාලා හිතයි එවේලේම රස විඳිනවා කියන තවත් අර්ථකථනය කළොත් තව දුරටත් ගෙනිච්චොත් කොහොමද කියන්න පුළුවන්? අපි හිතමු අපි 10:30 ප්‍රදර්ශනය බැලුවා කියලා. අපි මනමේ නාට්‍ය අපි වේදිකාවේ ප්‍රදර්ශනය කරන 10:30 වාරය බැලුවා. හැබැයි ඕගොල්ලෝ හිතන්න සමහර විට ඒක 2:30 දර්ශන වාරයේදී වෙනස් වෙන්න පුළුවන්. නළුවන් වෙනස් වෙන්න පුළුවන්. දෙබස් වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වේදිකා පසුතල නිර්මාණ වෙනස් වෙන්න පුළුවන්. සංගීතය තව ටිකක් එහා මෙහා වෙන්න පුළුවන්. අන්න ඒ නිසා
එවේලේම රස විඳිය යුතුයි කියන එක තමයි මේ සජීවී බව කියලා කියන්නේ. ඒක බොහෝ දුරට අනෙකුත් කලාවන් වල දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට නාට්‍ය කියන එක සංරක්ෂණය කරලා තියාගෙන රස විඳින්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි දන්නවා නරි බෑනකේ නාට්‍ය අපි අදත් බලනවා. නරි බෑනකේ නාට්‍ය අදත් අපි බලනවා. හැබැයි එදා තිබුණු නරි බෑන නෙමෙයි වෙන්න පුළුවන් අද තියෙන්නේ. ඒ නළුවන් වෙනස් වෙන්න පුළුවන්, ඒ රංගන ශිල්පීන් වෙනස් වෙලා, ඒ සංගීත ශිල්පීන් වෙනස් වෙලා, කතාව ටිකක් වෙනස් කරන්න පුළුවන්, නවීකරණය වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි නාට්‍ය කියන එක ගන්නේ සජීවී මාධ්‍යයක් හැටියට එවේලේම අහලා බලලා රස විඳින්න පුළුවන් මාධ්‍යයක් හැටියට තමයි නාට්‍ය කියන එක ගන්නෙ. එහෙමනම් නාට්‍යයේ මූලික ලක්ෂණය පළවෙනි ලක්ෂණය මොකක්ද? සජීවී බව. දැන් මං හිතන්නේ ඔයගොල්ලන්ට ඒක ටිකක් දුරට යම් තාක් දුරට පැහැදිලි වෙන්න ඇති. දෙවෙනි එක තමයි නාට්‍යයක තියෙනවා මොකක්ද දන්නවද? පෙළක්. මොකක්ද තියෙන්නේ? පෙළක්. පෙළක් දක්නට ලැබීම. අපි පෙළක් දක්නට පෙළක් කියන්නේ මොකක්ද? පිටපතක්. පෙළක් කියන්නේ පිටපතක්. එතකොට පිටපතක් තියෙන්න ඕනේ නාට්‍යයකට. පිටපතක් තියෙන්න ඕනේ. අපි මුලින්ම තේමාවක් තෝරගෙන අපිට ඒක ස්වතන්ත්‍ර වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ අත්දැකීමෙන් ලියන එකක් වෙන්න පුළුවන්. වෙනත් කෙනෙක්ගේ අත්දැකීමකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් විදේශීය කෘතියක් අපිට පරිවර්තනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් විදේශීය භාෂාවකින් ලියන එකක් අනුවර්තනය කරලා ගන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඒකේ තියෙන්නේ මොකද්ද මුලින්ම? පෙළක්. පෙළක් කියන්නේ පිටපතක්. එතකොට මේ පිටපතේ මොනවද තියෙන්නට ඕනේ? මේ පිටපතේ තියෙන්න ඕනේ පළවෙනිම දේ තමයි මොනවද? සංවාද. මොනවද තියෙන්නේ? සංවාද. අපි දන්නවා නාට්‍යයක් ඉදිරිපත් කරන්නේ කවුද? නාට්‍යයක් වේදිකාවේ ප්‍රේක්ෂකයා ඉදිරියේ රඟ දක්වන්නේ කවුද? නළු නිළියන්, රංගන ශිල්පීන්. එහෙනම් ඒ රංගන ශිල්පීන් මොකක් කරන්න ඕනද? ඒගොල්ලෝ ඒවා Tamanගේ නාට්‍ය ප්‍රේක්ෂකයා වෙත ගෙනියන්නේ මොනවයින්ද? සංවාද වලින්. මොනවයින්ද? සංවාද වලින්. ඒ කියන්නේ දෙබස්. ඒ මොනවාද කියන්නේ? දෙබස්. ඒක එහෙම වෙන්න පුළුවන්ද? ඔව්. එහෙම වෙන්න පුළුවන්. ඇත්තටම ඔව්. ඒව මොනවාද? දෙබස්. ඒවට කියන්නේ දෙබස් කියලා. ඒ කියන්නේ නාට්‍යයේ රංගන ශිල්පීන් හරහා අර තේමාව, අර කතා වස්තුව ප්‍රේක්ෂකාගාරයට ලබා දෙන්නේ මොනවායින්ද? සංවාද වලින්. ඒ හැරෙන්න පෙළක තියනවා පුතේ මොකක්ද දෙවෙනි එක? රංග විදාන. මොනවද තියෙන්නේ? රංග විදාන. මොනවාද රංග විදාන කියලා කියන්නේ? අපිට නළු කාර්යයේදී, රූපන කාර්යයේදී නළුවාට දෙන උපදේශ මාලාවක් තියෙනවා. සමහර තැන්වලදී සමහර වෙලාවට නළුවන් ඒක කියන්න ඕන උස්සන්නේ. එතකොට පෙළේ ලියලා තියෙනවා, පිටපතේ ලියලා තියෙනවා වරහන් ඇතුලේ මොකක් කියලාද? උස්සන්නේ. කෑ ගසා, දන ගසා, සීන හිනෙහි, ලැජ්ජාවෙන්, මේ අත දුවමින් ගොඩාක් රංග විදාන පිටපත්වල තියෙනවා. මොකද නළුවාට Tamanගේ නළු කාර්යය පහසු කර ගැනීම සඳහා අධ්‍යක්ෂකවරයා විසින් දෙනු ලබන, රචකයා විසින් දෙනු ලබන උපදෙස් තමයි රංග විදාන කියලා කියන්නේ. ඒවට අපි කියනවා රංග විදාන කියලා. ඊළඟට වැදගත් දෙයක් තමයි තව මොකක්ද දන්නවද? ඔයාලා දන්නවා මේක මොකක්ද? නාට්‍යෝචිත අවස්ථා. මොකද්ද නාට්‍යෝචිත අවස්ථා කියන්නේ? පෙළේ තියෙනවා මේක. මොකද්ද? නාට්‍යෝචිත අවස්ථා. මොකද්ද නාට්‍යෝචිත අවස්ථාවක් කියලා කියන්නේ? නාට්‍යයේ උද්වේගකර අවස්ථා, උචිත අවස්ථාවන් තියෙන්නට ඕන නාට්‍යයක. මොකද ප්‍රේක්ෂකයා නාට්‍යයත් එක්ක ඇදබැඳ තබා ගන්නේ මොකකින්ද? නාට්‍යයෙන්. මොකද ප්‍රේක්ෂකයාගේ හිතේ කුතුහලය ජනිත කරවන්න ඕනේ. ඊළඟට මොකද සිද්ධ වෙන්නේ? දැන් මොකක් සිද්ධ වෙයිද? ඒ කුතුහලය විසින් තමයි ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂකාගාරයේ රඳවා තබා ගන්නෙ. ඒ රඳවා තබා ගන්නේ මොනවා නිසාද? නාට්‍යෝචිත අවස්ථා නිසා. එතකොට නාට්‍යෝචිත අවස්ථා ගැන කියනකොට ඒක මොකක් වගේ කියනවද? කන්දක් මුදුනේ තියෙන ගලකට සමාන කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක කොයි අතට පෙරලෙනවද කියලා කියන්න බෑ. අවිනිශ්චිතයි. කුතුහලයක් තියෙනවා. අන්නේ කුතුහලය තමයි නාට්‍යෝචිත අවස්ථාව කියලා කියන්නේ. දැන් උදාහරණයක් අපි බලමු.
මනමේ නාට්‍යය මනමේ කුමාරයා වැද්දාත් අතර ද්වන්ද සටන. අපිට මොකක්ද සිද්ධ වෙන්නේ? අපි බලාගෙන ඉන්නවා කවුරු දිනයිද? මනමේ කුමාරයා දිනයිද? එහෙම නැත්නම් කවුද? වැලි රජුරෝ දිනයිද? එතන මොකක්ද තියෙන්නේ? ද්වන්ද සටන තියෙන්නේ. ඇයි ඒ ද්වන්ද සටන නිර්මාණය කළේ? නාට්‍යෝචිත අවස්ථාවක් මතු කරන්න අවශ්‍ය නිසා. එහෙම නැත්නම් තිබුණනේ මනමේ කුමාරයයි කුමාරී බරණැස් නුවර ඉඳලා එන ගමන් කෙලින්ම ගිහිල්ලා රජමාලිගාවට රජකම අරගෙන මනමේ කුමාරයෙක් විසව කරගෙන දැහැමෙන් සෙමෙන් රාජ්‍ය ගෙනියන්න තිබුණා. නේද? එහෙම කළේ නෑ. එතන උපක්‍රමයක් යොදාගත්තා. චුල්ල ධනුර්ධර ජාතකයේ තිබුණු කතාවස්තු අරගෙන උපක්‍රමයක් යොදාගත්තා. මොකද්ද? උපක්‍රමේ වැද්දා ආවට පස්සේ වැද්දත් එක්ක මොකක්ද යන්නේ? සටනක් යනවා. ඒ සටන තමයි එතන නිර්මාණය කරගත්තේ. ඒ සටනෙන් තමයි නාට්‍යෝචිත අවස්ථාව මතුවෙන්නේ. ඒක නාට්‍යෝචිත අවස්ථාව මතුවෙන්නේ ඇයි? මතු කරන්නේ ඇයි? ප්‍රේක්ෂකයාගේ සිතෙහි කුතුහලය ඇති කරමින් ප්‍රේක්ෂකාගාරය රඳවා ගන්නට තමයි නාට්‍යෝචිත අවස්ථාව අවශ්‍ය වෙන්නේ. එතකොට ඔයාලට දැන් පැහැදිලිනේ පළවෙනි දේ තමයි නාට්‍යයක තියෙන්නේ මොකද්ද? සජීවී බව තියෙනවා. එවේලේම අසා බලා එවේලේම රඟ දැක්විය යුතුයි. එවේලේම රස විඳිය යුතුයි. දෙවෙනි එක තමයි පෙළක් දක්නට ලැබීම. පිටපතක් තියෙන්නට ඕනේ. ඒ පිටපතේ සංවාද තියෙන්න ඕනේ. රංග විධාන තියෙන්න ඕනේ. නාට්‍යෝචිත අවස්ථා තියෙන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට මේ වෙලාවේ මතක් වෙනවා. ඕගොල්ලෝ මගෙන් අහයි සමහර විට එහෙනම් පෙළක් නැති ඒවා තියෙනවනේ. මොනවාද පෙළක් නැති නාට්‍ය අවස්ථා? ඒවා නාට්‍ය නෙමෙයි. මොනවාද? පෙළක් නැති දේවල් තියෙනවා නාට්‍යමය ලක්ෂණ තියෙන මොනවාද? එකක් තමයි ක්ෂණික නිරූපණය. මොකක්ද? ක්ෂණික නිරූපණය. ක්ෂණික නිරූපණය කියන්නේ මේ දැන් ඉදිරිපත් කරන ක්ෂණිකයි. එවෙලේම චරිතයක් හෝ නාට්‍යයක් ඉදිරිපත් කරනවා. ක්ෂණික නාට්‍ය, ක්ෂණික නිරූපණ. අපි හිතමු මොනවාද? අපි පොළේ වෙලෙන්දියකගේ චරිතය නිරූපණය කරනවා. එතකොට අපි මේ අවස්ථාවේ මොකද්ද කරන්නේ? අර වෙලෙන්දියකගේ චරිතය හිතේ මවාගෙන ඒ අනුව භාෂාව භාවිතා කරගෙන ඒක ඉදිරිපත් කරන චරිතය විදහා දක්වනවා. ඒව ඇවිල්ලා ක්ෂණික නිරූපණ. තව එකක් තියෙනවා ඕගොල්ලෝ දන්නවා 6 7 8 ඉගෙන ගත්ත අභිරූපණ කියලා જાතියක් තියෙනවා. අභිරූපණ කියලා නාට්‍ය වර්ගයක් තියෙනවා. ප්‍රභේදයක් තියෙනවා. නාට්‍ය වර්ගයක් නෙමෙයි. නාට්‍යයක ප්‍රභේදයක් තියෙනවා. මොකක්ද ඒ? වාචික අභිනය නැතිව චරිතයන් නිරූපණය කිරීම. වාචික අභිනයෙන් තොරව චරිතයන් නිරූපණය කිරීම. ඒකට කියනවා අභිරූපණය කියලා. එතකොට එතෙන්දී වැදගත් වෙන්නේ සාත්වික හා ආංගික අභිනය තමයි වඩාත් වැදගත් වෙන්නේ. එතකොට ඒවා ඇවිල්ලා පැහැදිලි වේදිකා නාට්‍ය කියලා අපි පැහැදිලි වේදිකා නාට්‍ය කියලා හඳුන්වන්නේ නැහැ. පැහැදිලි වේදිකා නාට්‍යයක නම් තියෙන්න ඕනේ මොනවද? පළවෙනිම දේ සජීවී බව තියෙන්න ඕනේ. පෙළක් දකින්නට ලැබෙන්න ඕනේ. එතකොට මේ පෙළ කියන එකේ තියෙන්න ඕනේ සංවාද කියන එක තියෙන්න ඕනේ. රංග විධාන තියෙන්න ඕනේ. නාට්‍යෝචිත අවස්ථා තියෙන්න ඕනේ. ඊළඟට මොකද්ද තියෙන්න ඕනේ? තව එකක් තියෙනවා. මොකක්ද? අවසානයේ දෙන්නට ඕනේ මොකක්ද? පණිවුඩයක්. මොකද්ද? පණිවුඩයක් දෙන්න ඕනේ. මොන නාට්‍යයක් වුණත්, කවර කලා නිර්මාණයක් වුණත් අවසානයේ බලන්නාට හෝ අසන්නාට හෝ දිය යුතු පණිවිඩයක් තියෙනවා. හැම එකකින්ම එහෙමයි නේද? ඒකනේ කියන්නේ මොකක්ද? ආනන්දයෙන් ප්‍රඥාව ලබා දිය යුතුයි. රසයත් එක්ක දැනුමක් දෙන්නට ඕනේ. මේ මොකක් වුණත් නිකන් හාස්‍ය හැමදේම මතුවෙන්නට ඕනේ. හාස්‍ය තියෙන්න ඕනේ. කෝපය නවනලු රසය තියෙන්න ඕනේ. ඒ තිබුණට අවසානයේ මොකද්ද දෙන්න ඕනේ? හරවත් වූ සමාජ පණිවිඩයක්, ආදර්ශයක්, උපදේශයක් ඒ වගේ දෙයක් බලාගෙන ඉන්න කෙනාට ලබා දෙන්නට ඕනේ. පෙළක තියෙන්න ඕනේ ඒකයි. ඉතින් මේ පණිවිඩය දෙන්නේ මොකෙන්ද? Taman තෝරා ගන්නා තේමාවෙන් තමයි මේ පණිවිඩය ලබා දෙන්නේ. ඒ පිටපත ලියන රචකයාගේ සිතිවිලි ධාරාව අනුව, පරිකල්පනය අනුව තමයි ඒක නිර්මාණය වෙන්නේ. එහෙනම් පුතේ 10 වසරේ ඕගොල්ලන්ට මුලින්ම අපි කතා කළේ නාට්‍ය කියන්නේ මොකක්ද කියලා. අපි හඳුනා ගන්න එපා නාට්‍ය කියන්නේ මොකක්ද කියලා නේද? ඒකේ කරුණු දෙකක් අද අපි කතා කළා. කරුණු දෙකක්. සජීවී බව හා පෙළක් දක්නට ලැබීම කියන කරුණු දෙක තමයි අද කතා කළේ. තව කරුණු තියෙනවා 5. ඒ 5 ඊළඟ දවසේ කතා කරනකම් අපි අදට සමුගනිමු. ඔයාලා ඔක්කොටම ආයුබෝවන්.